ඊශ්‍රායලය දින දෙකක් තුළ ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් විශාල පිරිසක් මිය ගොස් තිබෙනවා. ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා අනුව දින දෙක තුළ මියගිය පලස්තීනුවන් සංඛ්‍යාව 436ක්. ඒ අතර ළමුන් 183 දෙනෙකු වනවා. ඊශ්‍රායලයෙන් ඊයේ දිනය තුළ පමණක් එල්ල වූ ප්‍රහාර හමුවේ ගාසා තීරයේ 60කට වැඩි පිරිසක් මිය ගියා. ඊශ්‍රායල් ආරක්ෂකාංශ සඳහන් කළේ විනාඩි 10ක් වැනි කෙටි කාලයක් තුළ ගාසා තීරයේ හමාස් ඉලක්ක 80කට ප්‍රහාර එල්ල කළ බවයි. ගාසා තීරයේ උතුර සහ දකුණ වෙන් කෙරෙන නෙට්සාරිම් කොරිඩෝව වෙත ඊශ්‍රායල් හමුදාව යළිත් ප්‍රවේශ වී තිබෙනවා. සටන් විරාම කොන්දේසි අනුව නෙට්සාරිම් කොරිඩෝවෙන් ඊශ්‍රායල් හමුදාව මීට පෙර වී සිටියා. මේ අතර අත්සන් කර ඇති ගිවිසුම් පවතින බැවින් නව ගිවිසුම් ගතවීම අනවශ්‍ය බව හමාස් බලධාරීන් පවසනවා. කෙසේ වෙතත් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කළේ නව බෝම්බ ප්‍රහාරය ආරම්භයක් පමණක් බවයි. ගොඩබිම් මෙහෙයුම් යලි පුළුල් කිරීම හමුවේ ගාසා තීරයේ ප්‍රදේශ රැසක සිවිල් වැසියන්ට ඉවත් වීමේ නියෝග නිකුත් කෙරුණා. සටන් විරාම කාල සීමාව තුළ සිය නිවෙස් වෙත පැමිණි ඇතැම් පලස්තීනුවන්ටද යලි නිවෙස් අතහැර යාමට සිදුව ඇත්තේ එවැනි පසුබිමක් තුලයි. ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා අනුව ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ පලස්තීනුවන් 49547ක් මිය ගොස් තිබෙනවා. ඒ 2023 ඔක්තෝබර් 7 වනදා සිට මේ දක්වා කාලය තුලයි.